හරි ඉතින් මේ කතාව පටන් ගන්නේ එංගලන්තේ තියෙන වෝකින් කියලා හඳුන්වන පුංචි රේල්වේ ස්ටේෂන් එකකින්. මෙතන ටිකට් කවුන්ටරේ වැඩ කරන්නේ එඩී කියලා කෙනෙක්. එඩී කියන්නේ තමන්ගේ රස්සාව හරිම වගකීමෙන් කැපවීමෙන් කරන මිනිසෙක්. එයා ස්ටේෂන් එකට එන මගීන්ට හරිම කැමැත්තෙන් විවිධ විදියට උදව් කරනවා. නිකමට හිතන්නකෝ විදේශිකයෙක් ඇවිත් පාරක් ඇහුවොත් එඩී බොහොම සන්තෝෂෙන් මඟ පෙන්නනවා. දවසක් ගෑනු කෙනෙක් තමන්ගේ දරුවා ඉන්න බේබි ට්‍රොලියක් තල්ලු කරගෙනම හරිම අමාරුවෙන් ස්ටේෂන් එකේ යනවා. ඒත් එතන හිටපු කවුරුවත් ඇයට උදව් කරන්න ඉදිරිපත් උනේ නෑ. එඩී ඇරෙන්න. ඊට පස්සේ එඩී ටිකට් කවුන්ටරේ ඇරියම මිනිස්සු පෝලිං ගහන්න පටන් ගන්නවා. ඔය අතරේ තමයි ලින්ඩා කියලා කාන්තාවක් ඇවිත් ටිකට් එකක් ඉල්ලන්නේ. එඩී එකෙන් කොහෙටද යන්න ඕන කියලා ඇහුවම ලින්ඩා කියනවා එයාට මීකන් හයිට්ස් වලට ටිකට් එකක් ඕන කියලා. මේක අහපු එඩීට ටිකක් පුදුම හිතෙනවා. මොකද එයා මෙයාට කියනවා මම අවුරුදු 20ක් තිස්සේ මෙතන වැඩ කරනවා. ඒත් මීන් හයිට්ස් කියලා තැනක් ගැන අහලවත් නෑනේ කියලා. එහෙම තැනක් තිබුණත් ඒ පැත්තට කෝච්චි නම් යන්නේ නෑ කියලා. ඒත් ලින්ඩා දිගින් දිගටම අවධාරණය කරන්නේ මෙතන ඉඳන් කෙලින්ම මීකන් හයිට්ස් වලට කෝච්චියක් යනවා කියලායි. ඉතින් දැන් එඩී ඉන්නේ හරිම ව්‍යාකූල තත්වයක. එයා විස්තර අහනවා කෝච්චියේ නම්බර එක හරි වෙලාව හරි කියන්න පුළුවන්ද කියලා. එතකොට ලින්ඩා එකපාරටම කිව්වා හැමදාම මීකන් හයිට්ස් වලට කෝච්චි 3ක් යනවා. රෑ 9ට එකයි, දවල් 1ට එකයි, හවස 5ට තව එකකුයි කියලා. එඩී කියනවා ඔය වෙලාවට යන්නේ එඩින් වලට යන කෝච්චි ඔය පාරේ මීකන් හයිට්ස් කියලා ස්ටේෂන් එකක් නෑ කියලා. ඊට පස්සේ ලින්ඩා කියනවා පොඩ්ඩක් කම්පියුටර් එකේ චෙක් කරලා බලන්න කියලා. එඩී මොන්ට්‍රේ දිහා බලලා ආපහු හැරෙනකොටම ලින්ඩා අතුරුදහන් වෙලා. එයා එක පාරටම කොහේ ගියාද කියලා එඩීට හිතා ගන්න බැරි වෙනවා. රස්සා ඉවර වෙලා එඩී තමන්ගේ යාළුවා චාල්ස්ට මේ අමුතු සිදුවීම ගැන කියනවා. චාල්ස්ටත් මේක ලොකු ප්‍රහේලිකාවක් වෙනවා. හැබැයි චාල්ස් සැකෙන් වගේ කිව්වේ උඹටත් දැන් වයසයිනේ. ඔව් උඹේ හිතේම වාගත්ත දේවල් වෙන්නේද කියලා. එඩී ගෙදර යනකොට එතන පොලිසිය ඉන්නවා දකිනවා. එයාගේ පුතා සෑම් තමන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක රණ්ඩු වෙලා ඒ කෙල්ල සෑම්ට විරුද්ධව පැමිණිල්ලක් දාලා කියලා පොලිසිය එඩීට කියනවා. එඩී කොහොම හරි පොලිසිය එක කතා කරලා ඊට පස්සේ සෑම් මෙහෙම කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා වැඩේ ෂේප් කරගන්නවා. පොලිසිය සෑම්ට අන්තරාංගීමක් කරලා පිට වෙලා යනවා. ඊට පස්සේ එඩී පුතාගෙන් අහනවා ඇයිම මේ තරම් කේන්තියෙන් දරුණු විදියට හැසිරෙන්නේ කියලා. සෑම් කියනවා ඇයි හැමෝම මට බය වෙන්නේ කියලා මම නම් දන්නේ නැහැ කියලා. එඩී හෝ සනසමින් කියනවා බය වෙන්න එපා හැමදේම හරියයි දැන් ගිහින් විවේක ගන්න කියලා. පහවද උදේ ලින්ඩා ආයමත් එනවා. ඇවිත් 9:19 කෝච්චියට මීකන් හයිට්ස් වලට ටිකට් එකක් ඉල්ලනවා. මෙදා සැරේ එඩී ලින්ඩා වැතුලට අරන් වාඩි කරවලා චාල්ස්ටත් කතා කරනවා. ලින්ඩා කලින් දවසේ කියපු විස්තරයම ආයෙත් කියනවා. එයා විස්තර කරනවා මීකන් හයිට්ස් කියන්නේ පදිංචිකරුවන් 5000ක් විතරක් ඉන්න පුංචි ටවුන් එකක් කියලා. එඩී අහනවා මීකන් හයිට්ස් වලට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ලින්ඩා කියනවා විනාඩි 27ක් 28ක් වගේ යනවා කියලා. ඒ වගේම එයා කියනවා මම මේ ඉන්ෂුරන්ස් කම්පැනි එක වැඩ කරේ කියලා. ඊට පස්සේ ලින්ඩා අහනවා එයි මගෙන් මෙච්චර ප්‍රශ්න අහන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. එතකොට චාල්ස් එක කම්පියුටර් සිස්ටම් එක පෙන්නලා කියනවා මේ බලන්න මේ දුම්රිය පාරේ මීගන් හයිට්ස් කියලා ස්ටේෂන් එකක් නෑ කියලා. ඒ කියනවත් එක්කම ලින්ඩා ආයෙත් අතුරුදහන් වෙනවා. එඩී තීරණය කරනවා මේක ඇත්ත නැත්ද කොහොම හරි හොයා ගන්නවා කියලා. ලින්ඩා කියපු 9:19 කෝච්චිය පිටත් වෙන්න ලෑස්ති වෙනවා දැකලා එඩී ඒකට නගිනවා. අභිරහස් විසඳගන්න හිතාගෙන එයා මුළු කෝච්චියම ලින්ඩාව හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාට හම්බ වෙන්නේ මගේක්. අපි යාට මෙතන ඉඳන් මිස්ටේක්ස් කියලා කියමු. එයාගේ මූණ හොඳට මතක තියාගන්න. මොකද ඉස්සරහට එයා වැදගත් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා එඩීගෙන් අහනවා ඇයි අද ටිකට් කවුන්ටරේ වැඩ කරන්නේ නැද්ද කියලා. එඩී අද ඩියුටි ඉන්න කෙනාගේ නම කියලා කෝච්චියෙන් බහිනවා. බැහැලා විසිල්ලයක් ගහලා කෝච්චියත් පිටත් කරලා යනවා. එඩී ආපහු ගෙදර එනකොට දැක්කේ හරිම භයානක දෙයක්. සෑම් එයාගේ මම්මව ඒ කියන්නේ එඩීගේ බිරිඳව මරන්න හදලා. සෑම් දැන් පාලනය කරන්න බැරි තරම් දරුණු වෙලා. බය වුණ එඩී සෑම්ව මනෝවෛද්‍යවරයෙක් ළඟට අරගෙන යනවා. උපදේශන අතරතුරත් එඩීට ලින්ඩාව එතන පේනා වගේ දැනෙනවා. ඩොක්ටර් විස්තර කරන්නේ සෑම් පොඩි කාලේ නම් ලොකු ස්ට්‍රෙස් එකකින් ඉඳලා තියෙනවා. ඒකයි මෙච්චර දරුණු විදියට හැසිරෙන්නේ කියලා. ඉස්සරහට මේ කෝපය තවත් වැඩි වෙන්න පුළුවන් නිසා සෑම් ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්න කියලා ඩොක්ටර් එඩීට අනතුරු අඟවනවා. තමන්ගේ පුතාගේ මේ හැසිරීම නිසා හැමතැනකදීම ලැජ්ජාවටත් වේදනාවටත් පත් වෙන්න උනේ ගැන එඩී නම් ඉන්නේ හරිම කනගාටුවෙන්. පහුවදා වැඩට ගියත් එඩීට රස්සාව ගැන හිතන්න හරිම අමාරුයි. එක පැත්තෙන් ගෙදර තියෙන ප්‍රශ්න අනිත් පැත්තෙන් ලින්ඩාගේ මේ අමුතු පෙනී සිටීම. සිත
වගකීමක් වන්නේ තැනක් ගැන ඇය කියපු කතාවයි එඩීගේ හිතට ලොකු බරක් වෙලා තිබුණේ. ඇත්ත මොකද්ද කියලා කොහොම හරි හොයාගන්න අධිෂ්ඨාන කරගත්ත එඩී ලින්ඩ ගැනයි මේ මීකන් හයිට්ස් ගැනයි තව විස්තර දැනගන්න ආයමත් අර 9-19 කෝච්චියට නගින්න තීරණය කරනවා. ලින්ඩ කලින් කියපු දේ මතක් කරගෙන එඩී තමන්ගේ ෆෝන් එකේ විනාඩි 28කට ටයිමර් එක දාගන්නවා. කෝච්චිය පිටත් වුණාම එයා ජනේල ළඟින් වාඩි වෙලා එළිය දිහා බලාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොටත් එයාට ලින්ඩව කෝච්චියෙන් එළිය පේනා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒක දැක්කම එයා තවත් ව්‍යාකූල වෙනවා. එයි මේ ගෑනු කෙනා හැමතැනම පේන්නේ කියලා එයාට හිතා ගන්න බැරි වෙනවා. කෝච්චිය කිසිම ස්ටේෂන් එක නතර කරන්නේ නැතුව ගොඩක් වෙලාවක් ඉදිරියටම යනවා. ටයිමර් එකේ විනාඩි 27ක් පෙන්නනකොටත් එඩීට මීකන් හයිට්ස්ට සලකුණක්වත් පේන්න නම් තිබුණේ නැහැ. හැබැයි ඒක පාරටම එළිය නගරයක් වගේ පේන දෙයක් මතුවෙනවා. ඒත් එක්කම අර මිස්ටේක්ස් නැගිටලා දොර ළඟට ගියාම දොර ඉබේ මැරෙනවා. එඩී බය වෙලා වැටේ කියලා කෑ ගැහුවත් මිස්ටේක්ස් ධාවනය වෙන ගමන් තියෙන කෝච්චියෙන්ම එළියට පායිනවා. එඩී පුදුම වෙනවා මොකද මේ සිද්ධ වුණේ කියලා. එයාට හිතා ගන්නවත් බැරි වෙනවා. ඒ වෙලාවෙම ටයිමර් එකත් බිඳුවට වැටෙනවා. එඩිත් කෝච්චියෙන් කොහොම හරි එළියට පයින්නවා. එතකොට එයා දකින්නේ ගොඩක් අය කෝච්චියෙන් පැනලා නගරය පැත්තට තියෙන කන්දක් දිගේ නගිනවා. එඩිත් දෙපාරක් හිතන්නේ නැතුව එයා පස්සෙම ගිහින් නගරයට ළඟා වෙනවා. ඉතින් මේ නගරය තරුණ මහලු හැම වයසකම අයකින් පිරීලා තියෙන්නේ. එඩි එතන තියෙන අවන්හලකට ගියාම වේටවරියක් හරි මොනසුම් විදියට එයාට සංග්‍රහ කරලා ඔයාට මොනවද කන්න බොන්න ඕන කියලා අහනවා. එඩි තේකක් ඉල්ලුවම ඇය ඉක්මනටම තේකක් ගෙනත් දීලා ඇයම හදපු ඇපල් කේක් එකකුත් එඩිට දෙනවා. එයා අවන්හලෙන් එළියට එනකොට එක කපල් එකක් නොහිතපු විදියට එඩිගේ ඇඟේ හැප්පෙනවා. ඒ මිනිහා සමා වෙන්න සර් කියලා බොහොම ආචාරශීලීව කතා කරනවා. මේ නගරින් ඉන්න මිනිස්සුන්ගේ මිත්‍රශීලී බවයි සතුටයි දැකලා එඩිට ටිකක් පුදුමත් හිතෙනවා. හැමෝම ඉන්නේ හරිම සතුටින්. ළමයි සරුංගල් යාමින් සෙල්ලම් කරනවා දැක්කම එඩිගේ හිතරත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි ආයමත් ලින්ඩව පේන්න පටන් ගන්නෙ. මේ හැමදේම තමන්ගේ හිතේ තියෙන මායාවක්ද එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රශ්න අමතක කරවන්න තමන්ගේ හිතේම ප්ලේ වෙන මොකක් හරි ගේම් එකක්ද කියලා එඩිට හිතා ගන්න බෑ. ලින්ඩ කියනවා මේක ඇත්ත. හැබැයි මේක වෙනස්ම යථාර්ථයක් කියලා. මේ කෝච්චිය මිනිස්සුන්ගේ වෙනත් යථාර්ථයකට අරන් එනවා. මෙහි ඉන්න මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු වගේමයි. හැබැයි ඒ අයට දුක කියන හැඟීම දැනෙන්නේ නැහැ කියලා. හැමෝම ඇත්තරම සතුටින් ඉන්නේ. හවස 5:19ට මේ කෝච්චිය ආපහු වෝකින් ස්ටේෂන් එකට යනවා. ඔයත් ඒකට නැග්ගොත් මේ හැමොත් එක්කම ගෙදර යන්න පුළුවන් කියලා මේ කාන්තාව කියනවා. මේ විකල්ප යථාර්ථය ඇතුලේ පවුල් වල තියෙන දුක් කරදර කාටවත් දැනෙන්නේ නැහැ. හැමෝටම තමන්ගේ අය එක්ක සතුටින් ඉන්න පුළුවන්. හිතේ ව්‍යාකූල බව තිබුණත් ඉතින් පොඩි අමුත්තක් දැනුණත් එඩි 5:19 වෙනකන් ඉන්න තීරණය කරනවා. අනිත් අය කෝච්චියනකල් බලාගෙන ඉන්නවා කියලා එයා දකිනවා. වෙලාව ආවම හැමෝම කෝච්චියෙන් පැන්න වගේම ආයමත් ඒ යන ගමන් තියෙන කෝච්චියට නැග ගන්නවා. මේ ගමනින් ලැබුණ සතුටත් එක්ක එඩි ආපහු ස්ටේෂන් එකට එනවා. එයා ආයෙත් කවදාවත්ම ඒ පැත්තට යන්නේ නැහැ කියලාත් හිතාගෙනම ගෙදර යනවා. හැබැයි ඉතින් ගෙදර යන එඩිට දකින්න ලැබෙන්නේ හරිම අමුතු දෙයක්. එයාගේ බිරිඳ වෙන්දර වඩා ගොඩක් ක්‍රියාශීලීව සතුටින් ඉන්නවා. ඒ වගේම එයා කලින් හිටියට වැඩිය ලස්සන වෙලා කියලාත් එඩිට තේරෙනවා. ඒත් එක්කම එඩි සෑම්ගේ කාමරයට යනවා. ඒත් ඉතින් එතන තියෙන්නේ සෑම්ගේ කාමරේ වෙනුවට ගබඩා කාමරයක්. ඔව් ඉතින් එඩි හිතුවේ එයා මීකන් හයිට්ස් වල ඉඳන් ආපහු ආවේ එයාගේ කලින් හිටපු සැබෑ ජීවිතේමයි කියලා. ඒත් ඒක නෙවෙයි ඇත්ත. එයා තාමත් ඉන්නේ අර විකල්ප යථාර්ථය ඇතුළෙමයි කියලා මේ වෙලාවේ එයාට තේරෙනවා. මේ යථාර්ථය ඇතුලේ එඩිටයි බිරිඳටයි කවදාවත් පුතෙක් ඉඳලා නැහැ. ඒ නිසා සැබෑ ජීවිතේ තිබුණ කරදර නැතුව ඇය හරිම සතුටින් ඉන්නවා. එඩි මේ අලුත් යථාර්ථය පිළි අරගෙන ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තීරණය කරනවා. පහවදා එයා සුපුරුදු විදිහට රස්සාවටත් යනවා. එතනදී බේබි ට්‍රොලියක් එක්ක අමාරුවෙන් යන ගෑනු කෙනෙකුට එයා උදව් කරනවා. හැබැයි කලින් පාර වගේ නෙවෙයි මේ වෙලාවේ තව ගොඩක් අය එයාට උදව් කරන්න එනවා. ඒකෙන් පේන්නේ මේ ලෝකය සාමාන්‍ය ලෝකෙට වැඩිය ගොඩක්ම වෙනස් කියලායි. පස්සේ එයා මේ ගැන තවදුරටත් හොයලා බලන්න තීරණය කරනවා. මේ වෙලාවේ එයාට පුවත්පත් ලිපියක් හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ මීකන් හයිට්ස් කියලා නගරයක් හදන්න සැලසුම් කරලා තිබුණත් රජය කවදාවත් ඒ ව්‍යාපෘතියට අවසර දීලා නැහැ කියලායි. මේ ගැන තවත් විස්තර හොයන්න එඩි අර ලිපිය ලියපු වාර්තාකාරියව හම්බෙන්න යන්න තීරණය කරනවා. එයා කියන්නේ
මේ වගේම කතා තව ගොඩක් අය ඇවිත් එයාට කියලා තියනවා කියලායි. එයා ලේඛන කීපයක් පෙන්නලා පැහැදිලි කරන්නේ මීගන් හයිට්ස් කියන්නේ හරිම අපූර්ව නගරයක් හදන්න හීන දැකපු දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ නිර්මාණයක් කියලායි. හැබැයි ඒ ව්‍යාපෘතියට අවසර නම් ලැබිලා නැහැ. තමන්ගේ හීනේ අසාර්ථකුණික දරා ගන්න බැරුව ඒ ගෘහ නිර්මාණ ශිල්පියා අතුරුදහන් වුණා කියලාත් එයා එඩීට පැහැදිලි කරනවා. දැනට ඒක නිකම්ම හිස්තැනක් විතරයි. හැබැයි සමහර විශ්වාස කරන්නේ හැමෝම සතුටින් සාමකාමීව ජීවත් වෙන නගරයක් ඇත්තට මෙතන තියෙනවා කියලායි. අර වාර්තාකාරියත් මීගන් හයිට්ස් වලට යන්න උත්සාහ කරලා තිබුණත් එයාට ඒක කවදාවත් කරන්න ලැබිලා නැහැ. මොකද මොකක් හරි හේතුවක් නිසා ඒ වෙලාවේ කෝච්චියේ දොර එයාට ඇරිලා නැහැ. පේන විදිහට මීගන් හයිට්ස් වලට යන්න අවස්ථාව ලැබෙන්නේ හරිම ටික දෙනෙක්ට විතරයි වගේ. ඒ විස්තර බෙදා ගන්න අතරේ එඩී දකිනවා අර ලේඛනස්සේ ලින්ඩාගේ පින්තූරෙකුත් තියෙනවා. ඉතින් ඒ පින්තූරය දැක්කම එඩීට හොඳටම විශ්වාසය ඇති වෙනවා මීගන් හයිට්ස් කියන්නේ එයාගේ හිතේ මවාගත දෙයක් විතරක් නෙවෙයි කියලා. ඒක වෙනස්ම යථාර්ථයක තියෙන සමහර විශේෂ මිනිස්සුන්ට විතරක් යන්න පුළුවන් තැනක් කියලා. වාර්තාකාරී පැහැදිලි කරනවා ලින්ඩා කියන්නේ මීගන් හයිට්ස් නගරේ හදන්න හීන දැකපු ඒ ගෘහ නිර්මාණ ශිල්පියාගේ එකම දුව කියලා. මේ ප්‍රොජෙක්ට් එක අතහැරලා දැම්මම එයා ගොඩක් දුක් වෙලා තියෙනවා. එයාගේ තාත්තගේ හීනේ හැබැයි වෙලා තිබුණා නම් එයා අදට ජීවතුන් අතර ඉන්න තිබුණා කියලා එයා කියනවා. ඒත් එයා එකපාරටම අතුරුදහන් වෙනවා. එයා කොහෙ ගියාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඇත්ත හොයාගන්න තීරණය කරගත්ත එඩී තමන්ගේ වැඩ අස්සේ තමන්ට විවේකයක් ලැබුණ ගමන්ම පරණ පුවත්පත් කියවන්න පටන් ගන්නවා. දවසක් චාල්ස් ඇවිල්ලා මෙයාට කියනවා එයාගේ පුතාගේ ඉස්කෝලේ ඩ්‍රාමා එකක් බලන්න යන්න ඕන. ඒක නිසා අද කලින් ගෙදර යන්න වෙනවා කියලා. ඒ ඉතින් එකපාරටම පුදුම වෙන එඩී අහනවා ඔයාට කවදින්ද පුතෙක් ඉන්නේ කියලා. චාල්ස් උත්තර දෙනවා එයාට ළමයි 3 දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම එඩීට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා එයාට හිතාගන්න බැරි වෙනවා. ඇත්තටම කලින් යථාර්ථයේදී චාල්ස් කසාද බැඳලා හිටියවත් එයාට ළමයෙක්වත් හිටියේ නැහැ. හැබැයි මේ විකල්පයේ යථාර්ථයේදී චාල්ස්ට ළමයි 3 දෙනෙක්ම ඉන්නවා. ඒත් එඩීට නම් එක ළමයෙක්වත් නැහැ. මේක නිසා එඩීට තමන්ගේ පුතා සෑම්ව තවත් වැඩි මතක් වෙන්න පටන් ගන්නවා. සෑම් ඉන්න තමන්ගේ මුල් යථාර්ථයට ආපහු යන්න පාරක් හොයාගන්න බලාපොරොත්තුෙන් එයා ආයෙත් කෝච්චියට නගින්න තීරණය කරනවා. විකල්ප යථාර්ථයේ මොනතරම් සතුටක් තිබුණත් තමන්ගේ පුතා නැති අඩුව එඩීට දරා ගන්න බැරි වෙනවා. කොහොම හරි එඩී ආයෙමත් 9:19 කෝච්චියට නගිනවා. විනාඩි 24කට පස්සේ දොර ඇරුණම එඩී එළියට පයින්නවා. එයා රෙස්ටුරන්ට් එකට ගියාම වේටවරිය ආයෙත් ඇපල් කේක් එකක් මෙයාට දෙනවා. කේක් එක කාලා එළියට එනකොටම ආයෙමත් අර කපල් එකේ ඇඟේ එඩී හැප්පෙනවා. ආයෙත් ඒ ජෝඩුවම හම්බුනේ ගැන එඩීට ලොකු අමුත්තක් දැනෙනවා. මොකද කලින් සැරේ වුණෙත් මේ දෙයමයි. එයා ටිකක් වික්ෂිප්ත වෙලා වාඩි වෙලා ඉන්නකොට තව ජෝඩුවක් තමන්ගේ පුතා එක්ක ඉන්නවා දැකලා එයාට තමන්ගේ පුතා ගැනත් මතක් වෙනවා. එයා ලින්ඩාව හෙව්වත් එයා කොහෙවත්ම හොයාගන්නම් හම්බ වෙන්නේ නැහැ. කනස්සල්ලෙන් හිටපු එඩී ආයෙමත් කෝච්චියට නැගලා ආපහු වෙනවා. ඒත් ඒක තාමත් අර විකල්ප යථාර්ථයමයි. ඒ දවසේ රෑ එයාට වෙනත් කාමරයකින් අමුතු ශබ්ද ඇහුණත් බලනකොට එතන කවුරුවත් පේන්න නැහැ. ඉතින් කොහොම හරි එයාට අමුත්තක් දැනුන නිසා මෙයා අට්ටාලේ පැත්තට නගිනවා. ඊට පස්සේ පරණ රූපවාහිනියකුයි වීඩියෝ කැසට් ප්ලේයර් එකකුයි තියෙන සුදු පාට කාමරයක් ඇතුළට යනවා. එයා ඒ කැසට් එක ප්ලේ කරලා සෑම්ගේ ළමා කාලේ වීඩියෝ එකක් බලනවා. එඩී ඉන්නේ හරිම දුකින්. එයාට කොහොම හරි තමන්ගේ පුතාව ආපහු වුණා. ඊළඟ දවසේ එයා ආයෙමත් ඒ කෝච්චියෙම මීගන් හයිට්ස් වලට යනවා. එතනදී එයා හැමෝගෙම ලින්ඩා ගැන අහනවා. හැබැයි දැන් එඩීට තේරෙනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ ඇත්තේ යථාර්ථයේ මොකක් හරි වේදනාවකින් හරි ලෙඩකින් හරි පෙළෙන අය කියලා. ඒ දුකින් සහනයක් ලබන්න තමයි මේ හැමෝම මීගන් හයිට්ස් වල මේ තැනට එන්නේ. කලින් එඩී දුම්රිස්ථානේ පඩිපෙළෙන් බහින්න උදව් කරපු අර ගෑනු කෙනත් එතනට එනවා. එයා අඬ එඩීට කියනවා තමන්ගේ දරුවගේ උගුරේ මොකක් හරි ඉර වෙලා කියලා. දරුවට හුස්ම ගන්නත් බෑ කියලා. සමහර විට දරුවගේ ජීවිතයත් අනතුරේ කියලා. ඒත් එඩී ඒ ගැන ගණන් ගන්න නැතුව රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා වේටවරියගෙන් ලින්ඩා ගැන අහනවා. හැබැයි වේටවරිය ලින්ඩා ගැන කියන වෙනුවට මේ මිනිහයාට තමන්ගේ දුක් ගැන කියන්න පටන් ගන්නවා. එයා අවුරුදු 16 දී මිනිහෙක් එයාට පිහියක් පෙන්නලා තර්ජනය කරලා කරදර කරා කියලා. දැන් එඩී හිතන්න පටන් ගන්නවා මෙතන ඉන්න හැම කෙනෙක්ගෙම මොකක් හරි දරුණු වේදනාවක් විඳපු අය කියලා. ඒ ගැන හිතලා එයා තවත් කලබල වෙනවා වගේම එයාට ලොකු කේන්තියකුත් එනවා. ඊට පස්සේ එයා එළියට එද්දී ආයෙමත් අර කලින් හම්බෙච්ච ජෝඩුවගේ ඇඟේම හැප්පෙනවා. හැබැයි මේ දවසේ නම් හොඳටම කේන්තියකට පෙඩි අර මිනිහව තල්ලු කරලා දානවා. ඒත් පුදුමේ කියන්නේ ඒ වෙලාවෙත් ඒ දෙන්න hina වෙලා එඩීට ස්තුති කරලා යන්න යනවා. ඊට පස්සේ එඩීට එක දෙයක් මතක් වෙනවා. එදා ලින්ඩාට කිව්වා මීගන් හයිට්ස් වල ඉන්ෂුරන්ස් කම්පැනි එකයි වැඩ කරේ කියලා.
එඩි වහාම ඒ සමාගම හොයාගෙන ගියත් එතන ලොකු ගොඩනැගිල්ලක් වෙනුවට තිබුණේ දොරක් තියෙන තුනි බිත්තියක් විතරයි. එඩිය දොර අරගෙන ඇතුළට යනවා. හැබැයි අනිත් පැත්තෙන් එළියට එනව වෙනුවට එයා යන්නේ ලින්ඩා ඉන්න හරිම විශාල හිස් අවකාශයකට. එඩි එයාට කියනවා මට උදව් කරන්න. මාව ආයෙමත් මගේ නියම යථාර්ථයට යවන්න කියලා. එතකොට ලින්ඩා කියනවා හැබැයි මේ විකල්ප යථාර්ථය ඇතුලේ ඔයා ඊටත් වඩා සතුටින් ඉන්නවනේ කියලා. ඒත් එඩි ආයෙමත් අවධාරණය කරනවා Tamanට මේ වගේ ව්‍යාජ සතුටක් ඕන නෑ කියලා. ඊට පස්සේ ලින්ඩා සුදු පාට බිත්තිය හරහා ඇවිදගෙන යනවා. ඊට පස්සේ එඩිත් එක්ක එළියට යන ලින්ඩා එයාට විස්තර කරන්නේ තමන්ගේ තාත්තට මේ මීකන් හයිට්ස් නගරය හදන්න ලොකු උවමනාවක් තිබුණත් ඒ කරගන්න බැරි වුණ දුකෙන්ම එයා මැරිලා ගියා කියලා. ඒ දුක නිවන්න ලින්ඩාට ඕන උනේ සැබෑ ලෝකේ විවිධ ප්‍රශ්න වලිනුයි දුක් කරදර වලිනුයි පීඩා විඳින මිනිස්සුන්ට සැනසීමක් ලබා ගන්න පුළුවන් නගරයක් නිර්මාණය කරන්නයි. ලින්ඩා නිර්මාණය කරපු මේ යථාර්ථය ඇතුලේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවනම් ඕනම කෙනෙක්ට සතුටින් ඉන්න පුළුවන් විදිහේ තැනක් හදන්න ඒකට පුළුවන්. මීගන් හයිට්ස් වලට විවිධ යථාර්ථයන්ගේ මිනිස්සුන්ට එන්න පුළුවන් වුණත් ඒකට ඇතුළු වෙන්න අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ සැබෑ ජීවිතයේ දරුණු විදිහට දුක් විඳපුවට විතරයි. කෝච්චිය දොර ඇරෙන්නේ තමන්ගේ නියම යථාර්ථයෙන් ඇත්තරම පැනලා යන්න ඕන කරන හැටි විතරයි. අන්න ඒ නිසයි අර වාර්තාකාරියට මීගන් හයිට්ස් වලට එන්න බැරි වුණේ. මොකද එයා තමන්ගේ යථාර්ථය ඇතුලේ හරිම සතුටින් හිටපු කෙනෙක්. හිතේ සතුටක් නැති මිනිස්සුන්ට විතරයි මීගන් හයිට්ස් වලට යන කෝච්චියට නැග ගන්න පුළුවන් වෙන්නේ. එයයි හවස් වෙලා ආපහු ගෙදර යනකොට කලින් තිබුණ වේදනාවන් සහ දුක් කරදර මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ විකල්ප යථාර්ථය ඇතුලේ සතුටින් ජීවත් වෙන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ ලින්ඩේ එඩිට කියනවා අර ස්ටේෂන් එකේදී එයාට උදව් කරපු දරුවා ඉන්න ගෑනු කෙනා ගැන. ඇත්තේ යථාර්ථයේදී ඒ දරුවා කෑමක් උගුර හිර වෙලා මැරිලා. ඒ සිද්ධියෙන් ඒ කාන්තාව මානසිකව සම්පූර්ණයෙන්ම කඩා වැටුණු නිසායි මේ මීකන් හයිට්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ විකල්ප යථාර්ථය ඇතුලේ එයාගේ පුතා තාමත් ජීවතුන් අතර ඉන්න නිසා. එතකොට ඒ දරුවාගේ ජීවිතය හරිම පහසුවෙන් ගෙවන්න පුළුවන්. ලින්ඩා මේ විදිහට එඩියෝ පොළඹවා ගන්න හැදුවත් එයා තරහින් අහනවා තමන්ගේ පුතා මේ වගේ විකල්ප යථාර්ථයකට බලහත්කාරයෙන් අරන් ගිහින් නැති කරන්න ඔයා කවුද කියලා. එඩි තමන්ගේ තීරණයම තදින්ම ඉඳගෙන තමන්ගේ සැබෑ යථාර්ථයටම ආපහු යන්න ඕන කියලාත් කියනවා. ඉතින් අවසානට ලින්ඩා කොහොම හරි එඩිට යන්න ඉඩ දීලා අතුරුදහන් වෙලා යනවා. හවස් වෙනකොට එඩි කෝච්චිය එනකල් බලාගෙන ඉන්න වෙලාවේ අර මිස්ටේක්ස් එඩිට කියනවා එයා හරිම ශක්තිමත් මිනිහෙක් කියලා. මොකද එයාට මේ යථාර්ථයෙන් පැනලා යන්න පුළුවන් වුන නිසා. මිස්ටේක්ස්ට තමන්ගේ වේදනාව කවදාවත් ජය ගන්න බැරි වුන නිසා එයා දැන් කිසිම වරදකාරී හැඟීමක් නැතුව බොහොම සාමකාමී විකල්ප යථාර්ථයක ජීවත් වෙනවා. ඊට පස්සේ එඩි කෝච්චියට නැගලා තමන්ගේ කලින් හිටපු යථාර්ථයටම ආපහු වෙනවා. එඩි එතනදී තමන්ගේ පුතාව දකින්න ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් ෆිල්ම් එක අවසන් වෙන්නේ අන්න ඒ දර්ශනයෙන්. සෑම් තමන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා සමහර විට එයාගේ අම්මටත් පහර දෙයි. ඒක මරණයකින් වුණත් කෙලවර වෙන්නත් පුළුවන්. ඉතින් කොච්චර කටුගුණත් ඒ සත්‍ය යථාර්ථයට මුහුණ දෙන්න එඩි තීරණය කරලා ඉවරයි. ඉතින් මේ වෙනස්ම විදිහේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. හරියන ආයෙමත් ඉක්මනටම ඊළඟ මූවි එකෙන් හම්බ වෙමු.